ආයුබෝවන් යාළුවනේ විටා කැබින් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ සිරුරට ශක්තිය ලබා දෙන ආහාරමය තන්තු බහුල කොස් ව්‍යංජනයක් හදාගන්න විදිහ. මුලින්ම අපි කොස් ටික මේ විදිහට ලෑස්ති කරගන්න ඕනේ. මේ වගේ තියෙන සුදු ඉරි ටික අයින් කරලා කොස් ඇට ටික අයින් කරලා මේකේ කොස් මදුළු ටික අරගෙන පොඩියට කපා ගන්න ඕනේ. කොස් මදුළු ටික කපා ගනිද්දි ගොඩාක් පොඩියට කපා ගන්න එපා. මේ වගේ ගානට කපා ගත්තාම ඇති. මේ විදිහට ඔක්කොම කොස් මදුළු ටික කපා ගන්න. ඊළඟට මම මෙතන කොස් ඇට ටික තලලා පොතු ටික අයින් කරලා සෝදලා මේ විදිහට අරගෙන ආවිල්ලා තියෙනවා. ඊළඟට කපාගෙන සෝදාගත්ත කොස් මදුළු ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට කොස් ව්‍යංජනයට ඕන කරන ලූණු ටිකයි සුදු ලූණු කරපිංචා රම්පේ අමිරිස් කරල් දෙකකුත් අරන් තියෙනවා. මේ වගේ කුරුඳු චුට්ටකුත් ඕන වෙනවා. ඊළඟට මේ අරන් තියෙන දියකිරි කොස් ටික තඹ ගන්න තමයි දියකිරි පාවිච්චි කරන්නේ. කොස් ටික තැඹුණාට පස්සේ තමයි මම උකු කිරි ටික එකතු කරගන්නේ. මේ වගේ හොඳ උකු පොල් කිරිම ලෑස්ති කරගන්න. ඊළඟට මම ලෑස්ති කරගත්ත කොස් මදුරු ටිකට මේ විදිහට ලුණු එකතු කරගන්නවා. මේක ඔයාලගේ රස අනුව එකතු කරගන්න. ඊළඟට කහ තේ හැඳි කාලක්, අමු 3-5 තේ හැඳි භාගයක්, මිරිස් කුඩු චුට්ටකුත් එකතු කරගන්නවා. තේ හැඳි කාලක් විතර එකතු කරගත්තාම ඇති. ඊළඟට මේ ටික හොඳට අතින් අනන්න. මෙහෙම අනුවහම මේක ගොඩක් රසට එනවා. මේ 3-5 ටික හොඳට කොස් මදුළු වල දැවටෙන්න ඕනේ. ඊළඟට මේක පියනෙන් වහලා ලිපේ තියෙන මද ගින්දරේ තමයි හොයාගන්නේ. දැන් මේ විනාඩි 10කට විතර පස්සේ මේ වෙලාවේ හොඳට කලවම් කරන්න මේක. මේ විදිහට කොස් ඇටයක් අරගෙන පොඩ්ඩක් අතින් පොඩි කරලා බලන්න තැම්බිලාද කියලා. මේක ටිකක් තැම්බිලා මදි. මං තා විනාඩි 3ක් විතර පියනෙන් වහලා තැම්බෙන්න තියෙනවා. දැන් මේ විනාඩි 3කට පස්සේ දැන් නම් කොස් ටික හොඳට තැම්බිලා ඇති. මේ වෙලාවේ මම උකු පොල් කිරි ටිකත් එකතු කරගන්නවා. එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේ යාලා ලුණු රස එහෙම බලන්න. ලුණු මදි නම් ලුණු ටිකකුත් එකතු කරගන්න. දැන් පියන වහන්න නැතුව මේක මේ විදිහට ලිප උඩ තියන්න. මේ කිරි ටික උතුරනකම්. දැන් මේ විනාඩි 4කට විතර පස්සේ මේ විදිහට කිරි ටික බුබුලු දානවා. දැන් හොඳට කිරි ටික රත් වෙලා තියෙන්නේ. දැන් හරි. දැන් මේක ලිපෙන් අයින් කරගන්න. ඊළඟට හදාගත්ත කිරි කොස් ව්‍යංජනයට මම තෙම්පරාදුවක් හදාගන්නවා. ඒකට මෙතන අරන් තියෙනවා ලුණු, සුදු ලුණු, රම්පිකාර පිංචා, වේලුණු මිරිස්, මෙතන අබ තේ හැඳි භාගයයි උළුහල් තේ හැඳි කාලයි අරන් තියෙනවා. පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට තෙල් චුට්ටක් දාලා මුලින්ම අබයි
උළු හාල් ටිකයි දාලා පුපුරව ගන්නවා. ඊළඟට සුදු ලූණු ටිකත් එකතු කරගන්නවා. ඒ ටික බැදීගෙන ඉද්දි තමයි රතු මිරිස් ටික එකතු කරගන්නේ. මේ විදිහට හොඳට කලවම් කරගන්න. රම්පි කරපිංචා ටිකත් එකතු කරගන්න. ඊළඟට ලූණු ටිකක් දාලා හොඳට කලවම් කරන්න. මේක අඩු ගින්දරේ හදාගන්න. අඩු ගින්දරේ ටෙම්පරාදු කරගත්තාම තමයි මේකේ රස සුවඳ හොඳට රැකිලා තියෙන්නේ. පිච්චෙන්නේ නැතුව අපිට මේක හොඳට ටෙම්පරාදු කරගන්න පුළුවන්. ඊළඟට මම මේ එකතු කරගන්නේ ගම්මිරිස් ඇට. සමහර අයට කොස් කාපුවාම පොඩි අපහසුතාවයක් දැනෙනවා. ඒක නැති කරගන්න පුළුවන් මේ විදිහට ගම්මිරිස් ඇට ටිකක් එකතු කරගත්තාම. මේ ගානට වගේ ටෙම්පරාදු වුණාම ඇති. දැන් මේ ටික මම කිරිකොස් ව්‍යාංජනයට එකතු කරගන්නවා. මේ විදිහට ටෙම්පරාදුවක් එකතු කරගත්තාම කිරිකොස් එක ගොඩක් රසයි. ඔයාලත් මේ විදිහට කිරිකොස් එකක් හදලා බලන්න. අලුතෙන් උයන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙයි. තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.